ජෙස්පේටයි උරුමක්කාරයා ඇත්තටම දරුවෙක් ඉපදුනාම නැතන් තව දරුවෙක් ඉපදුනාම තවත් දරුවෙක් ඉපදුනාම දරුවෝ 4 දෙනෙක් නැත්නම් 5 දෙනෙක් ඉන්නවනම් බාලයට තමයි ගේ හිමි වෙන්නේ. බාල පුතෙක් නම් පුතෙකුට, දුවෙක් නම් දුවෙකුට. එතකොට උරුමය ඒ මේ ලෝකයේ චාරිත්‍රයක් සහ මේ ලෝකයේ පිළිවෙලක් නේ. එතකොට දැන් ඇත්තටම තාත්තෙක් අම්මෙක් ඒ උරුමය සමහරලාට මිය යන්න කිට්ටු වෙනකොට හෝ මගදී හෝ තමගේ දේපල වුණත් ඒ උරුමකරුවට දෙනු ලබනවා. සමහරලාට සින්නක් කරේම ලියලා දෙනවා, නැත්නම් තෑගි ඔප්පුවක් හැටියට ලියලා දෙනවා. එහෙම නැත්නම් ජීවිත භුක්තිය තියලා ලියා ගන්නවා. ඒ කොහොම වෙතත් උරුමය දෙමව්පියෝ බෙදා ගන්නවා. දරුවෝ එක්කලා. දරුවෝ 4 දෙනෙක් ඉන්නවා නම් ඔහු සමහරලාට දරුවෝ රණ්ඩු වෙනවා. මොකටද? එයාට වැඩියෙන් දීලා මට අඩුවෙන් දීලා අම්මා මට ආදරේ නැහැ. මේ ඊට පස්සේ අම්මා වයසට යනකොට තාත්තා වයසට යනකොට දීපු දේපල අනුව තමයි ඒ සැලකිලි. ඔය එතකොටත් අර මේ කියව තමයි කරන්නේ. අක්කට දුන්නා නම් අක්කගෙන් බලා ගන්න, අයියට දුන්නා නම් අයියාගෙන් බලා ගන්න. එහෙමත් මේ උරුමය බෙදිලා ගියාම එහෙමත් සිදු වෙනවා. ඒ මේ මොනවා වුණත් ඒ සාමාන්‍ය අම්මා තාත්තා කෙනෙක් කරන දෙයක්. මම ඔබෙන් අහනවා, ඇත්තටම ඔබේ තාත්තා අම්මා කවුද? ඇත්තටම නියම ඔබේ තාත්තා අම්මා කවුද? සමහරක් අයට අම්මා කවුද තාත්තා කවුද කියලාවත් දන්නේ නැහැ. ඉපදිලා ඉන්නවා මේ දන්නේ අම්මා කවුද නැත්නම් තාත්තා කවුද දන්නේ නැහැ. ඒතකොට එහෙම දරුවෝත් ඉන්නවා. ගොඩක් දුරට දැන් අපි කතා බහ කරනකොට මගේ තාත්තා හර්බර්ට්, මගේ අම්මා මේරි මම දන්නවා. හැබැවින්ම ඔබේ අම්මා තාත්තා කවුද? ගලාතිවරුන්ගේ ලිපියේ ඇත්තටම සඳහන් වෙනවා දේව දරුකම පිළිබඳව. ඔබ මම කවුරු වුණත්, අම්මා දුප්පත් වුණත්, තාත්තා මෙහෙම වුණත්, වංශාධිපතියෙක් වුණත්, පොහොසත් වුණත්, කවුරුත් වුණත් උන්වහන්සේ මෙන්න මෙහෙම අපට මතක් කරනවා. මොකක්ද? තවද ගලාති 4:6 වෙනි වගන්තියේ තවද ඔබ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස අබ්බා පියාණනී කියා හඬ ගසන තම පුත්‍රයන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අප සිත් තුලට එවා වදාළසේක. මෙසේ ඔබ තව දුරටත් දාසෙක් නොව පුත්‍රයෙක් නම් දේව වරමින් උරුමකාරයෙකි. දේව වාක්‍යයේසය. මේ උරුමය සල්ලි වලට ගන්න බෑ. මේ උරුමය දේපලක් නෙවෙයි. ලෝකයක්. ලෝකයට එහා ගිය පැවැත්මක්. ලෝකයට එහා ගිය ස්වර්ගීය මහා නිධානය. අබ්බා තාත්තා. ඒ තමයි ඔබේ මගේ වටිනාකම. ඒ තමයි ඔබේ මගේ පොහොසත්කම. අබ්බා තාත්තා පමණක් නෙවෙයි. මං වෙනුවෙන් ඔබ වෙනුවෙන් හැම මොහොතකම උන්වහන්සේගේ අභ්‍යන්තරයේ උණු වෙන අම්මා. ඒ අම්මට තාත්තට ඔබ මම නතු වෙන ප්‍රමාණයට මේ ලෝකයේ තියෙන ගිනිදැල් නෙවෙයි, සිසිලසක් ගෙන දෙන උන්වහන්සේගේ වරප්‍රසාදයක්. ඒ නිසා ඕනම තැනක ඕනම මොහොතක අබ්බා තාත්තත් එක්කලා අබ්බා අම්මත් එක්කලා හිටගත්තොත් මගේ තාත්තා ඔබ වහන්සේ, මගේ අම්මා ඔබ වහන්සේ කියලා කිසි දිනක අපි වනාත කරන්න කිසිවෙකුටත් බැරි බව අයිති කරගෙන අත්දකිමු. ජෙස්පීටයි.